මාටි වික්‍රමසිංහ කියන්නේ පොරක්ද කියලා. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ මහා උගතෙක් කියලා. මට පෞද්ගලික ඇරියස් එකක් නැහැ. වෙලාව මධ්‍යම රාත්‍රී 12යි. එක්සෑම් එකකට පාඩම් කරන ගමන් හිටියේ. ඒ අතරතුර චුට්ටක් කම්මැලි හිතිලා Facebook එකට ගියා. ඒ යනකොට තමයි දැක්කේ ප්‍රසිද්ධ රසායන විද්‍යා ගුරුවරයෙක් ගම්පෙරළිය පොතට සහ මාටි වික්‍රමසිංහ මහත්මයාට බැනලා දාලා තිබ්බ වීඩියෝ එකක්. මම හිතන්නේ පන්ති කාමරයකදී කියන විස්තරයක් තියෙන්නේ. ඉතින් ඒකෙදි අහනවා මේ මාටි වික්‍රමසිංහ කියන්නේ පොරක්ද කියලා. ඔව් මාටි වික්‍රමසිංහ කියන්නේ පොරක් තමයි. හැබැයි මාටි වික්‍රමසිංහගේ නවකතා විතරක් කියවපු කෙනෙක්ට මාටි වික්‍රමසිංහ කියලා කියන්නේ නිකන් නවකතාකාරයෙක් වෙන්න පුළුවන්. නමුත් මාටි වික්‍රමසිංහ කියලා කියන්නේ එහෙම පුද්ගලයෙක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට 1929 අවුරුද්දේ ලියවිලා තියෙනවා කුරුමිනි සත්තු ඒ වගේම කුරු කුහුඹු සත්තු කියන පොත් දෙක. මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආත්‍රපෝඩාව පිළිබඳවම ලියවිච්ච පැරණිතම විද්‍යා සංග්‍රහය නැත්නම් විද්‍යාව පොත ඔය පොත් දෙක. ඒ වගේම තමයි විද්‍යා විනෝද කතා මම පුංචි කාලේ කියවලා තියෙනවා. පුංචි කාලේ ධම්ම විද්‍යාව සහ සාහිත්‍ය කියන විශේෂ ශාස්ත්‍රයන් දෙක පිළිබඳවම ඇල්මක් ඇති වෙන්න හේතු වෙච්ච පොතක්. ඊළඟට අද දවසේ කතා මාතෘකාව වෙච්ච මෙන්න මේ ගම්පෙරළිය කියන පොත. පෞද්ගලිකව මම මගේ ජීවිතේ කියවපු පළවෙනි නවකතාව තමයි ගම්පෙරළිය කියලා කියන්නේ. හරි. ඉතින් ගම්පෙරළිය පොත කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කියවපු නැති මම යෝජනා කරනවා මේ පොත කියවන්න. පොඩි දරුවෙක් විදියට මට මතක විදියට මම 6 වසරේ මේ පොත කියවද්දී පුංචි කාලෙදිම මේ පොත කියවපු කෙනෙක් විදියට පොඩි කාලේ ඉඳන් මගේ ඔළුවේ වැඩ කරපු දේ තමයි කවදා හරි දවසක පියල් වගේ ගේමක් ගහනවායි කියන එක. පියල් කියන්නේ කවුද කියලා දන්නවා ගම්පෙරළිය කියවපු අය. දැන් මොකද්ද ඔය කියන්න උත්සාහ කරන්නේ? සාහිත්‍ය සහ කලාව වැඩක් නැහැ. විද්‍යාව තමයි විෂය කියලානේ. විද්‍යාව කියලා කියන්නේ හොඳ විෂය ධාරාවක් තමයි. මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. ඒ වගේම මේ මොහොතේදී මමත් රසායන විද්‍යා උපාධියක් හදාරන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුවරයෙක් විදිහට දැනටත් මම පන්ති පවත්වනවා. ඒ කියන්නේ පෞද්ගලිකව සයන්ස් එක්කවත් එතුමාගේ විෂය ධාරාව වෙන කෙමිස්ට්‍රි එක්කවත් මට පෞද්ගලික ඇරියස් එකක් නැහැ. හැබැයි එහෙමයි කියලා මේ වගේ ශ්‍රේෂ්ඨ පොත්වලට බයින්න ඉඩ තියන්න බෑ. ඒ නිසා Taman දන්න විෂය උගන්වගෙන හිටියානම් කාටවත් හොඳයි. මොකද ඔය කියන කතන්දර කියන්නේ මයික් එකක් අරගෙන ස්ටේජ් එකක් උඩ නැගලා දෙනෝ 1000ක් ළමයි ඉන්න තැනකනේ. එතකොට තමන්ගේ පෞද්ගලික රොබටික් මානසිකත්වය ඒ ළමයින්ගේ ඔළුවට දාන එක වැරදි. මොකද පුංචි කාලේ ඉඳන්ම මේ වගේ පොත් කියවලා ලබාගත් ආభాෂය නිසා උසස් පෙළට වගේම තමයි දැන් මේ මොහොතේ වෙනකොට පැය කිහිපයක් එක දිගට වාඩි වෙලා පොතක් කියවන්න හුරුවක් තියෙනවා. ඒ හුරුව ලැබුණේ පුංචි කාලේ ඉඳන් මේ වගේ පොත් කියවපු නිසා. අවසාන වශයෙන් මාටි වික්‍රමසිංහ මහත්මයාගේම තියෙනවා පොතක් වහල්ලු කියලා. මේ පොත කෙටි කතා පොතක්. මේ කෙටි කතා සංග්‍රහයේ බොහොම ලස්සන කතාන්දරයක් තියෙනවා. වස්තුවක් නැති චරිතය කියලා. මේ කතාවේ අවසාන පෙළ මම ඔබට ඇහෙන්න කියවන්නම්. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ මහා උගතෙක් කියලා. ඔහු මට නිඳා කළේය. උගත් මිනිහාගේ හිස පිරෙන්නේ මයනු දෙකකින්. මයනු දෙක ලොකු වන විට දැනුමට ඉඩ නැති වෙනවා. මයනු දෙක ලොකු වන සැටියෙන් හිස පින්බෙනවා. ඔහු මගේ හිස දෙස බලා සිනාසුනේ. ඒ නිසා ඔය මයනු දෙකෙන් තමන්ගේ ඔළුව පුරව ගන්න එපා. එතකොට දැනුමට ඉඩ නැති වෙයි. ජය වේවා.